ඉලෙක්ට්‍රික් කාස් මිලෙන් වැඩියයි. අපි මේ ගැන කතා කරමු ඉලෙක්ට්‍රික් කාර් එක යන ගමන්. එන්න මාත් එක්ක. එක බැටරිය මිල අධික වීම. මේ ඉලෙක්ට්‍රික් කාර්ස් වල යූස් කරන ලිතියම් අයන් බැටරි මිලෙන් හරිම වැඩි. මොකද ඒවට යූස් කරන කොබෝල්ට්, ලිතියම් සහ අනිකුත් ලෝහ මිලෙන් වැඩි නිසා. වාහනේ කොස්ට් එකෙන් 40%ක් පවා වෙන්න පුළුවන් බැටරි එකේ කොස්ට් එක. ඊළඟට ලේටස්ට් ටෙක්නොලොජි. මේ ඉලෙක්ට්‍රික් කාර්ස් වලට කාර් මැනුෆැක්චරින් කම්පැනි රිසර්ච් වලට වියදම් කරපු මුදල බොහෝම වැඩි අලුත් ටෙක්නොලොජි යූස් කරන්නේ. ඒ මුදල් ඒගොල්ලෝ රිකවර් කරන්නේ ප්‍රයිස් එක වැඩි කරලා එක වාහනයක. තුන්වෙනි එක ස්පෙෂල් ප්‍රොඩක්ෂන් ලයින්ස්. සාමාන්‍ය කාර් පෙට්‍රෝල් නැත්නම් ඩීසල් අවුරුදු 100කට වඩා කාලයක් ප්‍රොඩියුස් කරා. ඉතින් වල ප්‍රොඩක්ෂන් ලයින්ස් බොහොම එෆිෂියන්ට් කරලා තියෙන්නේ කාලෙත් එක්ක එක කාර් එකක් මැනුෆැක්චර් කරන්න යන වියදම අඩු කරන්න. හැබැයි ඉලෙක්ට්‍රික් කාර්ස් අලුත්නේ. මේවල ප්‍රොඩක්ෂන් ලයින්ස් තාම මැචුවර් වෙලා නැහැ. ඒ නිසා එක කාර් එකක් ප්‍රොඩියුස් කරන්න යන වියදම සාපේක්ෂව වැඩි. ඊළඟ එක තමයි එක්ස්ට්‍රා ෆීචර්ස්. උදාහරණයක් විදිහට මේ බිග් ස්ක්‍රීන්ස් නැත්නම් ඩ්‍රයිව් ඇසිස්ටිං. අපිට නින්ද ගියොත් එහෙම මේකෙන් ඔටෝමැටිකලි ඇලර්ට් එකක් එනවා. ඒ වගේ ෆීචර්ස් කලින් කාර්ස් වල අම්මතර ගාණක් ගෙවලා ඒවට ගන්න ඕනේ. නමුත් ඉලෙක්ට්‍රික් කාර්ස් වල මේවා ස්ටෑන්ඩඩ් වෙනවා. ඒ නිසා ප්‍රයිස් එක වැඩි වෙන්න ඒක හේතු වෙනවා.